ඔබ සාමාන්‍යෙන් රාත්‍රී ආහාර ගන්න කියටද 10ට 11ට එහෙමත් නැත්නම් රැකෑම ගත්ත ගමන්ම නිදාගන්න කෙනෙක්ද. එහෙනම් මේ විඩියුව ස්කිප් නොකර අවසානයේට රැඳී සිටින්න. මොකද අද ඔබ දැනගන්න යන්නේ රැට නිදාගන්න කලින් කෑම කන එක ඔබේ ශරීරයට ඇත්තටම මොනම කරනවද කියන කතාවේ විද්‍යාත්මක පැතිකඩ ගැන. ඔබේ ශරීරයේ බර වැඩි වෙන එක, බඩ ඉදිරියට එන එක, රැ නිින්ද අතරමඟදී කැඩෙන එක, උදේ ඇහැරෙන ගමන්ම ලොකු වෙහෙසක් දැනෙන එක, මේ හැමදේම ඔබ හිතනවට වඩා සරල හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒ හේතුව තමයි ඔබ කෑම කන වෙලාව. අපි හැමෝම හිතන්නේ අන්හෙල්දි ෆුඩ් තමයි ප්‍රශ්නේ කියලා. හැබැයි අද වෙනකොට විද්‍යාඥයින් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ඔබ කන දේවල් විතරක් නෙවෙයි ඔබ කන වෙලාවත් ඔබේ සෞඛ්‍යයට ඍජුවම බලපානවා කියන කතාව. ඒ කියන්නේ සරලවම කියනවා නම් එකම කෑම වේල උදේ කන එකත් රෑ 11ට කන එකත් ඔබේ ශරීරයට එකම විදිහට බලපාන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. අද අපි බලමු රෑට කෑම කෑවොත් එමත් නැත්නම් රෑ කෑම ගත්ත ගමන්ම නින්දර ගියොතින් ඔබේ ශරීරය ඇතුලේ ඇත්තටම මොනවද වෙන්නේ කියලා. එහෙනම් මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේදී රැඳී සිටින්න, ඒ වගේම මේ වගේ දේවල් වගේ දැනුමට එකතු කරගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මයින්ඩ් කොඩෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අංක 1. අපේ ශරීරයේ ඉන්විසිබල් ක්ලොක් එක. විද්‍යාත්මකව අපි මේකට කියනවා සර්කේඩියම් රිද්ම් කියලා. සරලවම කියනවා නම් මේක තමයි අපේ බොඩි ක්ලොක් එක. ඔබ නිදාගන්න කීයටද, ඔබ ඇහැරෙන්න කීයටද, ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය වැඩ කරන්නේ මොන වෙලාවටද, මේ හැමදේම තීරණය කරන්නේ මෙන්න මේක හරහා. සාමාන්‍යයෙන් උදෑසන හිරු එළිය එනකොට ශරීරය ඇක්ටිව් වෙනවා සහ රැ අඳුරු වෙද්දී ශරීරයට විවේකයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ හේතු නිසා අපිට උදෑසන හොඳ එනර්ජටික් ෆීල් එකක් ලැබිලා රැ වෙද්දී නිදි මතක් එනවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය. එමත් නැත්නම් ශරීරයේ ශක්තිය නිපදවීම සහ පවත්වාගෙන යාම සඳහා සිදුවන සියලුම රසායනික ක්‍රියාකාරකම් දවස පුරාවටම එකම විදිහකට වැඩ කරන්නේ නැහැ. උදේ සහ දවල් වේලාවට ශරීරයේ ආහාර පාලනය වෙන විදිය රැ වෙද්දී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විද්‍යාඥයන් පරීක්ෂණ මගින් හොයාගෙන තියෙන දෙයක් තමයි ඔබ එකම ආහාර වේල උදේ දවල් සහ රැ කෑවොත් ඔබේ ශරීරයේ රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය එකිනෙකාට වෙනස් වෙනවා කියන එක. උදෑසන කෑමතින් ඔබේ සීනි ප්‍රමාණය හොඳින් ක්‍රියා කරනවා වගේම රෑ වෙද්දී ඔබේ රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය අවදානම් තත්වයකට ළඟා කර දෙනවා. දැන් ඔබ හිතනවා ඇති ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මෙලටෝනින් හෝමෝනය. අංක 2. මෙලටෝනින් හෝමෝනය. මෙලටෝනින් කියලා කියන්නේ අපේ ශරීරයේ නිදා ගන්න අවශ්‍ය වෙන හෝමෝනය. සාමාන්‍යයෙන් ඔබ නිදා ගන්න පැය කිහිපයකට කලින් ශරීරයේ මේ හෝමෝනය රිලීස් කරන්න පටන් ගන්නවා. මේ හෝමෝනය ශරීරයට කියනවා දැන් විවේක ගන්න වෙලාව හරි කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ හෝමෝනයේ ශරීරයේ වැඩි වෙද්දී ශරීරයේ තියෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු කරන එක. ඉන්සියුලින් කියලා කියන්නේ අපේ ශරීරයේ රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පාලනය කරන හෝමෝනය. ඒ කියන්නේ ඔබේ ශරීරය නිදා ගන්න යන වෙලාවට කෑම කෑවොතින් කෑම වල තියෙන සීනි ප්‍රමාණය පාලනය කරගන්න ශරීරයට අපහසු වෙනවා. මෙන්න මේ හේතුව නිසා රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය වැඩි මට්ටමකට එනවා. මේක සාමාන්‍යයෙන් දවසක් දෙකක් නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මේක දිනපතා වෙන දෙයක් නම් ඔබට දියවැඩියාව වගේ රෝගවලට යන පාර ඔයා විසින්ම හදාගන්න දෙයක් තමයි කරන්නේ. අංක 3. රැට කෑම කන එකෙන් ඔබේ බර වැඩි වෙනවද? රෑ වෙලා කෑම කන එක ඔබේ බර වැඩි කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා. මොකද රෑ වෙද්දී අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ස්වභාවිකවම අඩු වෙනවා. ඒ කියන්නේ කැලරිස් දහනය වෙන එක අඩු වෙනවා කියන එක. ඉතින් මෙතනදී විශේෂයෙන් පීසා, බර්ගර්, ෆ්‍රයිඩ් රයිස්, නූඩල්ස්, සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ දේවල් ආහාරයට ගත්තොතින් බෙලි ෆැට් එක එමත් නැත්නම් බඩෙහි මේදේ තැන්පත් වීමේ වැඩිවීමේ අවදානමක් තියෙනවා. මෙන්න මේ නිසා තමයි සමහරු ජිම් ගියාට ඩයට් කරාට එයාලගේ බඩ අඩු වෙන්නේ නැත්තේ. අංක 4. ඔබ රැට කන කෑම එක ඔබේ නින්දට බලපාන්නේ කොහොමද? ඔබේ ශරීරය නිදා ගන්න වෙලාව කියලා කියන්නේ ශරීරයට විවේකී අවශ්‍ය වෙලාව. මෙවැනි වෙලාවක ඔබ හෙවි මීල්ස් එමත් නැත්නම් බර ආහාර වර්ගයක් ගත්තොත් ශරීරය විවේක ගන්නව වෙනුවට මේවා ජීර්ණය කරන්න ලොකු උත්සාහයක් දරනවා. මෙන්න මේ නිසා ඔබට ගෑස්ට්‍රික්, බඩ පිපීම වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. සමහරු රෑ නිින්ද අතරමඟදී නැගිටිනවා. බාත්රූම් යන්න, වතුර බොන්න, ආයෙත් නිදා ගන්න අමාරු වෙනවා. ඉතින් මේ හැම දෙයකටම ඔබ ප්‍රමාද වෙලා ආහාර ගන්න එක හේතුවක් වෙන්න පුළුවන්. අංක 5. මේකට තියෙන විසඳුම මොකක්ද? අද කාලේ ජනප්‍රිය කන්සෙප්ට් එකක් තමයි ටයිම් රිස්ට්‍රික්ටඩ් ඊටින් කියලා කියන්නේ. මේකේ අදහස තමයි ඔබේ දවසේ නිශ්චිත වේලාවක් ඇතුළත පමණක් ආහාර ගැනීම. උදාහරණයක් විදියට උදෑසන 8 සිට සවස් 6 දක්වා ඔබ කෑම ගැනීම සහ ඉතිරි කාලයේදී රෙස්ට් කරනවා. මේක ඔබේ ශරීරයේ බොඩි ක්ලොක් එකට ගැලපෙන නිසා ඔබේ ආහාර ජීර්ණය, රුධිරයේ සීනි පාලනය සහ නිින්ද සුවපහසුව වැඩි දියුණු කරනවා. අංක 6. රාත්‍රී ආහාර වේල ගන්න හොඳම වෙලාව කීයද? සාමාන්‍යයෙන් මේ පිළිබඳව විශේෂඥයින් පවසන්නේ ඔබ රාත්‍රියේ නිින්දට පැය 3-4කට කලින් රෑ කෑම කාලා ඉවර කරන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ඔබ රෑ 11ට නිදා ගන්න කෙනෙක් නම් රෑ 7-8 වෙද්දී ඔබේ ආහාර ගන්න හොඳම වෙලාව වෙනවා.
මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔබේ ශරීරයට ආහාර ජීර්ණය කරන්නත් ක්‍රමවත්ව සුව පහසු නින්දකට ළඟා වෙන්නත් හැකියාව ලැබෙන එක. ඉතින් අවසානයේ ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි ඔබේ ශරීරයේ මැෂින් එකක් නෙවෙයි. ඒකට නැචරල් රිදම් එකක් තියෙනවා. ඔබ ඒ ක්‍රමයට විරුද්ධව ජීවත් වුණොත් ශරීරයේ විවිධ රෝග ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් වීඩියෝ එක අවසානයේදී ඔබට තේරෙනවා ඔබ රාත්‍රී ආහාර ගත්ත වේලාවත් එක්ක ඔබට විවිධ ගැටලු වලට මුහුණ දීලා තියෙනවා කියන එක. ඒ කියන්නේ හරියටම දැනුවත් වුණා නම් ඔබේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදියට දාන ගමන්ම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ දේවල් ආගේ දැනුමට එකතු කරගන්න අනිවාර්යෙන් මයින්ඩ් කෝඩෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.